හායි ගයිස් කොහොමද ඔයාලට අලුත් වීඩියෝ එකකින් හමු වුණා. මම කුමාර සවුන්ඩ් ලයිට් ඔන්ලයින් ෂොප් එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මෙන්න මේ පාර වෙසක් පොසොන් වෙනුවෙන් ඔයාලට සුපිරි බල්බ් ෆෙවල් සහ ඒත් එක්කම ලේසර් ලයිට් මිනි බෝල් ලයිට් එහෙම ගොඩක් ඉක්විප්මන්ට් අවිල්ලා තියෙනවා. ඒත් එක්කම මයික් ස්ටෑන්ඩ් ඒත් එක්කම ටේබල් මයික් ස්ටෑන්ඩ් සහ මෙන්න තේරෙන ඇති ඔයාලට අඟල් 18 21 ඇලුමිනියම් වලින් එන ඉන්දියන් ටම්ප්ලට් හෝම් සහ යුනිට් වර්ග ඒත් එකම ගොඩක් අයිටම් තියෙනවා. ඉතින් ඔයාලට මගේ මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැන් ඕඩර් එකක් දාගන්න. මගේ WhatsApp නම්බරේ දාලා තියෙනවා 403 නම්බරේට. ඒකට ඕඩර් එකක් දාලා ඔයාලා නැත්තම් ඔයාලට ළඟ වාත දකුණු පළාත තවට ඉන්නව නම් ඇවිල්ුණත් මගේ ලොකේෂන් එකට මේව බලලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පන්සලකට ඕනම තැනකට උනා පූජා කරන්න පුළුවන් සුපිරිම හෝන් සහ ඒත් එක්කම ලයින් ට්‍රාන්ස්ෆෝමර් තියෙන යුනිට් ඒත් එක්කම තායිවාන් යුනිට් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු මොනවද දාපු අයිටම් විස්තරාත්මකව අපි දැන් ඉගෙන කතා කරමු. ඒත් එක්කම channel එක subscribe කරන්න තවත් අරවල share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහලා බලමු වීඩියෝ එකට මොනවද දාපු අයිටම් මොනවද කියලා. හොඳයි එහෙනම් යාළුවනේ අපි මුලින්ම බලමු. මෙන්න තියෙනවා ටේබල් මයික් ස්ටෑන්ඩ් එක තමයි මේ තියෙන්නේ. සුපිරිම ස්ටෑන්ඩ් එකක්. මේක තනි මෙටල් එන්නේ. ඔයාලට මේකෙන් මම පොඩක් අන්බොක්ස් කරලා පෙන්නන්නම් බලන්න ඔයාලට. මේකත් මම හිතන්නේ මම වීඩියෝ ගෙනල්ලා ඇති. පහුගිය වීඩියෝ ගණනාවක්. ඉතින් මේ පාර ආපු අලුත්ම ස්ටොක් එක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මයික් එක යූස් කරන්න වෙනම මවුන්ට් කරගන්න වෙනම කෑලි ඔක්කොම එනවා. එතකොට මේකෙන් ඔයාලට ඕන ඕන විදියට මයික් එක හරව ගන්න පුළුවන් මේකේ. ඒක වෙනවාදී. ඉතින් පිටිත් මණ්ඩප වලට පන්සල වුණා පූජා කරන්න සුපිරිම භාණ්ඩ එකයි මේ ටේබල් මයික් ස්ටෑන්ඩ් එක. එතකොට මේකේ මේ තියෙනවා ඔයාලට පේනවා ඇති. මවුන්ට් එක තමයි මේ තියෙන්නේ. ලොකු බරක් තියෙන මවුන්ට් එකක් තියෙන්නේ. ඔන්න ඉතින් මේක ඔයාලට මගෙන් 2550කට මිලදී ගන්න පුළුවන්. 2550 වෙන්නේ මේ ටේබල් මයික් ස්ටෑන්ඩ් එක. ඒකට මම මේක පෙන්නන්නම් ඔයාලට ඊට වැඩිය ටිකක් ලොකු එක තියෙනවා. ඒක පොඩ්ඩක් බරසාර ටිකක් වැඩි. බර මයික් එකක් උනත් ඔයාලට යූස් කරගන්න පුළුවන්. මේකත් ගොඩක් අය මගෙන් අරන් ගියා මේ ලොකු ස්ටෑන්ඩ් එක ටේබල්. මේකත් අර විදිහම තමයි. ටේබල් ඕනම තැනකට මේක පිටිත් මණ්ඩප වලට පන්සල් වලට උනත් මේක ඔයාලට පූජා කරන්න සුපිරිම භාණ්ඩයක් තමයි. මේක තනි මෙටල් එන්නේ. මේක ඔයාලට මගේ මිලදී ගන්න පුළුවන් 2700කට මේ ටේබල් මයික් ස්ටෑන්ඩ් එක. ඉතින් ඔන්න ඔයාලා ඕඩර් එකක් දාගන්න. දැනට සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ මේ ටේබල් මයික් ස්ටෑන්ඩ් එකේ. ඉතින් මම මේක අන්බොක්ස් කරන්න යන කාල වේලාව ගොඩක් යන නිසා මොකෝ පහුගිය වීඩියෝ වලට බලන්න පුළුවන්. ටේබල් මයික් ස්ටෑන්ඩ් මම අන්බොක්ස් කරපු වීඩියෝ ගොඩක් ගෙනල්ලා ඇති. ඉතින් ඔයාලට ඒව බලලා දාලා අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය සමහර අවස්ථාවල මේ ෆොටෝ දාන්න කියනවා. ඉතින් මම හිතන්නේ මේක ඔයාලට මගේ අපහැදිලි නම් ඒ වීඩියෝ බලන්න පුළුවන්. මොකද ගොඩක් දුරට ෆොටෝ ගොඩක් අප්ලෝඩ් කරගෙන ඉන්නේ අපි. ඉතින් ඒක නිසා වීඩියෝ එක මම හිතන්නේ ඔයාලා වීඩියෝ බැලුවට පස්සේ මේක හොඳට වටහා ගන්න පුළුවන්. ෆොටෝ එකට වැඩිය මම හිතන්නේ. එතකොට ඔයාලට තව දෙයක් කියන්න අමතක වුණා. දැන් දැනට මම මෙතන ඉඩ කඩ නැති නිසා ගෙනල්ලා නැහැ. මයික් ස්ටෑන්ඩ් එක තියෙනවා ඔයාලට ගන්න පුළුවන්. නෝමල් මයික් ස්ටෑන්ඩ් එක තියෙනවා 2400 වෙන්නේ. 2400 වෙන්නේ නෝමල් මයික් ස්ටෑන්ඩ් එක. ඒත් එකම තනි මෙටල් එන්න දිග මයික් ස්ටෑන්ඩ් එක තියෙනවා. ඒකේ ලොකු ස්ටොක් යන උන දැම්ම ඕඩර් එකක් දාගන්න. ඔයාට 5700කට මගෙන් එම මයික් ස්ටෑන්ඩ් එක ගන්න පුළුවන්. හෙවි මයික් ස්ටෑන්ඩ් එක. ඔයාලා බලන්න ඕනනම් මාතර දකුණු පළාතවට ඉන්නවනම් ඇවිල්ුණා බලන්න පුළුවන්. තනි මෙටල් එන මයික් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක. මෙතනට ගෙනල්ලා නැහැ. පහුගිය වීඩියෝ මම ගෙනල්ලා ඇති. වීඩියෝ දෙක තුනක් එම මයික් ස්ටෑන්ඩ් එක. ඉතින් ඔයාලට මගෙන් එකක් මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙන්න ඔයාලට බලන්න පුළුවන්. මෙන්න මිනි ලේසර් ලයිට් එක. මේක ඔයාලට මොන විශ්වාස කරනවත් මේක සුපිරිම ගහකරුණත් ඇලුවට සුපිරිම එළියක් තියෙනවා. ඒක මීටර් 250ක් වගේ දුරට
මේ ලේසර් ලයිට් එක වදිනවා. ඉතින් ඔන්න මේක ඔයාලට ඉතාමත් ගොඩක් අඩුවට තමයි තියෙන්නේ. 1900කට වගේ ගන්න පුළුවන්. මේක සාමාන්‍ය කඩේ යන්නේ 2500යි 3000යි අතර වගේ. කූල් පෑන් එකක් තියෙනවා. සුපිරිම ඔප්ෂන් තියෙන මිනි ලේසර් ලයිට් එක තමයි මේක. මේකෙත් මම වීඩියෝ ගෙනල්ලා ඇති ඔයාලට බලන්න පුළුවන් පහුගිය වීඩියෝ. එතකොට ඔයාලට මෙන්න තියෙන මේ පාර අලුතින්ම ආපු MPD LED මැජික් බෝල් එක තමයි මේ තියෙන්නේ. බෝල් ලයිට් එක තමයි මේ තියෙන්නේ. මේක සුපිරිම අයිටම් එකක්. ඔයාලට බර්ත්ඩේ පාටි වලට ඒත් එක්කම වෙසක් ඉරුණා මේ වගේ එකක් දාන්න පුළුවන්. මේක වෙනම ඔයාලට මියුසික් ප්ලේ කරගන්න වෙනම පෙන් එකක් පවා මේකට දීලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න තියෙන පෙන් එක. එතකොට මේක තමයි බාණ්ඩේ. එතකොට මේකේ තව විශේෂ දෙයක් තියෙනවා. ඔයාලට Bluetooth හරහා අරගෙන ඕන සින්දු උනත් ඕනම එකක් ඔයාලට මේකෙන් ප්ලේ කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට මේකට රිමෝට් එකක් මේ වගේ හම්බ වෙනවා. ඉතින් මේක කොහොමද කියලා මෙන්න බාණ්ඩේ. ඒත් එකම USB සෙට් කරගන්න පුළුවන්. වෙනම කිට් කෑල්ලක් එනවා. ඔයාලට පේනදී Bluetooth ඒ ඔප්ෂන් තියෙන සුපිරිම බාණ්ඩයක් තමයි මේක. හොඳ එළියක් තියෙනවා. මේක ඔයාලට මගෙන් 1650කට මෙම මිනි බෝල් ලයිට් එක මගෙන් ගන්න පුළුවන්. 1650 වෙන්න ඕන ඕඩර් එකක් දාගන්න ඕන නම් දැම්ම දාගන්න. දැනටත් සීමිත ප්‍රමාණයක් තමයි මේකෙත් ඉතුරු වෙලා තියෙන්නේ. මිනි බෝල් ලයිට් එක තමයි මම පෙන්නුවේ දැන්. ඊට පස්සේ ඔයාලට පෙන්වන්නම් මිනි මූවින් ලයිට් එක තියෙනවා. මිනි මූවින් ලයිට් එක තියෙනවා. ඔයාලට පේනවා ඇති. සුපිරිම එළියක් තියෙන මිනි මූවින් ලයිට් එක තමයි මේක. ඔයාලට 23000කට මගේ මිලදී ගන්න පුළුවන්. මොකද මම මේක අම්බෝස් කරන්න යන්නේ නැහැ. පහුගිය වීඩියෝ වල මම ගෙනල්ලා නැති මේකේ වීඩියෝ වලට බලන්න පුළුවන්. ක්‍රියාත්මක කළා මම ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔන්න ලොකු ස්ටොක් එකක් නෑ. ඔන්න දැන් ඕඩර් එකක් දාගන්න 23000යි වෙන්නේ. නැවතත් තියෙනවා මිනි මූවින් ලයිට් එක. එතකොට තියෙනවා මෙන්න මේ පාර ආපු සක් වලට ඔයාලට ඔන්න ඇවිල්ලා උනත් ගන්න පුළුවන්. මේක ඇවිල්ලා කඩේ තියෙන 150ට පේමන්ට් එකේ තියෙන 150යි ලයිට් එක වගේ නේ. මේක හොඳ LED ලයිට් එකක් තමයි මේ තියෙන්නේ. මේක තනි සුදු සහ ඉතින් කහ පාට වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මල්ටි කලර් එක නෙමෙයි. ගොඩක් අය මේක දැන් ගොඩක් මල්ටි කලර් පාවිච්චි කරන අඩුයි. ගොඩක් අය කැමති සුදු පාට තනි කලර් එකකින් එන එක. ඒත් මේක ඔටෝමැටිකලි ඔයාලට ගොඩක් ෆන්ක්ෂන් තියෙන LED වලක් තමයි මේක. ඉතින් මේක ඔයාලට මගෙන් ගන්න පුළුවන් රුපියල් 300යි වෙන්නේ මේ LED වලක්. කඩේ ගන්න බෑ මේ ගන්නට. මොකද මේ පේන විදිහ වල වයර් එක උනත් ඝනකම වයර් එකක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට වෙසක් ඔයාලා 3-4 උනත් බය නැතුව යූස් කරන්න පුළුවන්. සුපිරිම LED වලක් තමයි මේක. සාමාන්‍ය මීටර් 7-8ක් වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ LED 100 තමයි මේක එන්නේ. ඔන්න දැන් ඕඩර් එකක් දාගන්න. මෙන්න සුපිරිම බොක්ස් එකක එන්නේ. ඕනම තැන ඩෙලිවරි කරන්න පුළුවන්. ඒත් එකම දකුණු පළාතවට ඉන්නවා නම් ගාල්ල මාතර හම්බන්තොට දෙනියාය. ඉතින් ඔයාලට ඇවිල්ුණත් මගේ මේව බලලා මිලදී ගන්න පුළුවන්. ක්‍රියාත්මක කළා කොහොමද වැඩ කරන්නේ කොහොමද කියලා. එතකොට ඔයාලට පෙන්නන්නම් මම ඊළඟට තියෙනවා යුනිට් වර්ග තියෙනවා. ඔයාලට ඒකත් මම දැන් පෙන්නන්නම්. එතකොට මෙන්න තියෙනවා ලයින්ස් ට්‍රාන්ස්ෆෝමර් තියෙන ඉන්දියන් එන අහුජ කියලා ගහලා තියෙන ලයින් ට්‍රාන්ස්ෆෝමර් කියන යුනිට් එක තමයි මේ තියෙන්නේ. මේක ඔයාලට 11200න් ගන්න පුළුවන් මේ අහුජ කියලා ගහලා තියෙන යුනිට් එක. ඉතින් ඔයාලට දුරකට වගේ ගන්න ඕන නම් අනිවාර්යෙන් ලයින්ස් ට්‍රාන්ස්ෆෝමර් තියෙන යුනිට් එකක් තමයි පාවිච්චි කරන්න ඕන. එතකොට තමයි ඩ්‍රොප් වෙන්නේ නැතුව ඕනම තැනකට අපිට සවුන්ඩ් එක හරි විදිහකට ගන්න පුළුවන්. ඒක දන්න ඇති ගොඩක් අය. මට වැඩිය දන්න අයත් ඇති. ඉතින් ඔයාලට බලලම මේව ගන්න පුළුවන් මේ ලයිට් ට්‍රාන්ස්ෆෝමර් යුනිට්. එතකොට මේකම තව එකක් තියෙන වර්ගයක් ටෝවා කියලා තියෙන අනිත් බෑන්ඩ් එක තියෙන ටෝවා ලයිට් ට්‍රාන්ස්ෆෝමර් යුනිට් එක තමයි මම ඔයාලට පෙන්නන්නේ ඊළඟට. මෙන්න තියෙනවා බාණ්ඩේ. මේකත් ඔයාලට 7450න් මිලදී ගන්න පුළුවන් මේ ටෝවා කියලා ගහලා තියෙන
ලයින් ට්‍රාන්ස්ෆෝමර් යුනිට් එක තමයි මේ තියෙන්නේ. මම අම්බොස් කරලා වලට පෙන්නන්නම් ඒක කොහොමද කියලා. මෙන්න තියෙනවා. ඒ කියන්නේ පැහැදිලිවම පේනවා ඇති. මේකේ මැක්සිමම් ගහලා තියෙන්නේ 50 වෝල්ට්, මැක්සිමම් 125 කිලෝ වෝල්ට් ගහලා තියෙන්නේ මේකේ. ඉතින් ඔයාලට ඕනම තැනකට මේකෙන් බය නැතුව ඇම්ප්ලිෆයර් එක හරහා ඔයාලට ඕනම තැනකට මේක දාලා ඔයාලට වැඩ කරගන්න පුළුවන්. හඬේ වෙනසක් එන්නේ නැහැ. ලයිට් ට්‍රාන්ස්ෆෝමර් යුනිට් එක තමයි මේක. ඔන්න ඉතින් දැම්ම ඕඩර් එකක් දාගන්න. මේ සක්කාලේට ගොඩක් අය හොයනවා. ඉතින් ඔන්න මේක ගන්නට ඔයාලට කඩේ ගන්න බෑ. මේ ලයිට් ට්‍රාන්ස්ෆෝමර් යුනිට් එක ටෝව කියලා ගහලා එන යුනිට් එක තමයි මම දැන් ඔයාලට මේ පෙන්නුවේ. හොඳ පැකින් එකකින් ඉන්නේ. ඉතින් ඕනම තැනකට ඩිලිවරි කරගන්න පුළුවන්. කිසිම ඩැමේජ් එකක් එන්නේ නැහැ. බය නැතුව අපෙන් මිලදී ගන්න. ගොඩක් අය අහලා දිනන නැවතත් කියනවා සෙකන්ඩ් හෑන්ඩ් පාවිච්චි කරපු දීලා අපිට කිසිම දෙයක් සෙකන්ඩ් හෑන්ඩ් ඉලෙක්ට්‍රික් අයිටම් කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ කියලා. අපි උගන්වන්නේ නැහැ වුණා. ඒකත් ඔයාලට දැන් නැවතත් මම මතක් කරනවා. පෞගි වීඩියෝ ගණනාවකින් මම ඒ සම්බන්ධව ඔයාලා දැනුවත් කළා ඇති. එතකොට මෙන්න තියෙනවා ඊළඟ යුනිට් එක තමයි මේ තියෙන්නේ. තායිවාන් යුනිට් එක තියෙනවා. ඔයාලට ඒකත් මගේ මිලදී ගන්න පුළුවන්. තායිවාන් යුනිට් එක 4850යි වෙන්නේ මේ තායිවාන් යුනිට් එක. මේක ලයින් ට්‍රාන්ස්ෆෝමර් නෙවෙයි. මේක ඔයාලට ඉතින් පන්සලකට උනත් ළඟ වගේ දාලා උන වැඩක් කරගන්න පුළුවන්. හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. මේ පේනවා ඇති හොඳ බොක්ස් එකකින්. මෙන්න යුනිට් එක. මෙන්න දිනවා බාණ්ඩේ. RMS power 75 තමයි තියෙන්නේ. maximum power එක 100යි කියලා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේක ප්ලාස්ටික් නෙවෙයි තනි ඇල්මිනියම් තාඩුවෙන් anything ඔයාලට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට ඕනම තැනකින් ඩයෆ්‍රාගම් එක ඕන තැනකින් ගන්න පුළුවන්. ලොකු ගාණක් එන්නේ නැහැ. මයි ගාවත් තියෙන ඩයෆ්‍රාගම් රුපියල් 450යි වෙන්නේ. ඉතින් කවදාවත් යුනිට් එකේම ඩැමේජ් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේක සෑහෙන කාලයක් වුණත් ඔයාලට එලවුන්සින් වලට ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. මේ පේන නැති මඩ්ලියන් තායිවාන් කියලා ගහලා තින්නේ. ඔන්න ඉතින් තායිවාන් යුනිට් එක තියෙනවා. ඔයාලට 4850න් ගන්න පුළුවන් මෙම තායිවාන් යුනිට් එක. ඉතින් ඔයාලට මෙම වගේ යුනිට් එකක් පාවිච්චි කරලා පොඩි බුදු මැදුරකට වුණත් ඔයාලට ලවුඩ් ස්පීකර් එකක් දාලා බය නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. සුපිරිම යුනිට් එකක් තමයි මේ යුනිට් එක. කඩේ ගන්න බෑ මේ ගානට ඔයාලට. ඔන්න දැම්ම ඕඩර් එකක් දාන්න 4850යි වෙන්නේ මේ යුනිට් එක. ලොකු ස්ටොක් එකක් නෑ. දැම්ම ඕඩර් එකක් දාගන්න. නැවත මතක් කරනවා. මගේ WhatsApp නම්බරේ 400 තියෙන නම්බරේට මැසේජ් එකක් දාන්න. සමහර අවස්ථාවලදී ෆෝන් ආන්සර් කරන්න බැරි වෙයි. එහෙම වුණොත් මැසේජ් එකක් හරි දාලා තියන අනිවාර්යෙන් ඉඩ කඩ තියෙන වෙලාවට හරි අනිවාර්යෙන් මැසේජ් වලට රිප්ලයි කරනවා. ගොඩක් දුරට කෝල් කරනවා සමහර කට්ටිය. ඉතින් මම ඉඩ තිබුණොත් තමයි ෆෝන් ආන්සර් කරන්නේ. ගොඩක් අය කරා වෙන්න එපා. ඉඩ වෙලා තිබුණොත් අනිවාර්යෙන් මම ෆෝන් ආන්සර් කරලා ඕනම ගැටලුවක් වුණත් ඔයාලා බලන ඕනම දෙයක් අපි විසඳලා දෙනවා. ඒකත් මතක් කරනවා මේ අවස්ථාවේ. රයිට් දැනට යුනිට් වර්ග ටික තමයි තියෙන්නේ. රයිට් තව එක යුනිට් එකක් තියෙනවා. ඒක ඔයාලට පෙන්වන්න බැරුණා මට සමා වෙන්න. එතකොට මෙන්න තියෙනවා ඊළඟ යුනිට් එක තමයි මේක චුට්ටක් මිලයි. මේක ඉන්දියන් එන තවත් යුනිට් එකක්. මේක ලයින් ට්‍රාන්ස්ෆෝමර් නෙවෙයි. පොඩ්ඩක් මේක හෙවි ගතිය වැඩි හොඳ යුනිට් එකක් තමයි මේකත්. ගොඩක් බරයි ටිකක්. මෙන්න තියෙනවා බාණ්ඩේ. AU 60 කියලා ගහලා තියෙන RMS 60 වෝට් ගහලා තියෙනවා. ඒත් එකම මැක්සිමම් 90 දක්වා පුළුවන් කියලා තමයි මෙයාගේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේක පේනවා ඇති ඔයාලට මේකත් තනි ඇල්මිනියම් මෙටල් එක වගේ තමයි ඉන්නේ. එතකොට පේනවා ඇති මේක ගහලා තියෙනවා අහුජ කියලා ඔයාලට පේනවා ඇති. සුපිරිම යුනිට් එකක් තමයි මේක. ඔයාලට පොඩ්ඩක් මිල වැඩි 8400කට ගන්න පුළුවන්. 8400 වෙන්නේ මේ යුනිට් එක. ඔන්න දැන් ඕඩර් එකක් දාගන්න. සුපිරිම යුනිට් එකක් තමයි මේ අහුජ කියලා ගහලා තියෙන මේ U60 කියන යුනිට් එක. මේකෙත් ලොකු ස්ටොක් එකක් නැහැ. ගොඩක් අය අරන් ගියා. ඉතින් ඔන්න ඔයාලට
වෙසක් පොසම් වලට දැම්ම මේවා අරගෙන තියාගත්තත් පාඩු නෑ ඔයාලට. මොකද මේවා හැමදාම නෑ. ටික දවසයි තියෙන්නේ. මොකද ඔයාලට කඩේවත් මේ ගානට ගන්න බෑ මේ යුනිට් වර්ග. එතකොට ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න තියෙනවා AC වලින් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඇම්ප්ලිෆයර් එක තමයි තියෙන්නේ ලවුඩ් ස්පීකර් වලට. ඒත් එක මේකේ විශේෂත්වය තමයි ඔයාලට පේනවා ඇති. මම කැම් එක ලං කරලා පෙන්නන්නම්. පළමු ඔන් කළ කොහමද කියලා. එතකොට පේනවා ඇති ඔයාලට මේකේ USB ඒත් එකම FM ගොඩක් ඔප්ෂන් තියෙනවා. Bluetooth ඒත් එකම SD කාඩ් එක උනත් ඔයාලට උපයෝගී කරගෙන ඔයාලට ලවුඩ් ස්පීකර් වලට දෙන්න පුළුවන් බය නැතුව. එතකොට මෙයාගේ එක මයික් එකයි මේක යූස් කරන්න පුළුවන්. මේක ඔයාලට මගෙන් මේක මිලදී ගන්න පුළුවන්. 20යි 800යි වෙන්නේ. කොහේවත් මේ ගන්නට ගන්න බෑ මේ වගේ ඇම්ප්ලිෆයර් එකක්, PA ඇම්ප්ලිෆයර් එකක්. පේන ඇති කොහොමද මම බෑක් එක ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. මෙන්න තියෙනවා බාණ්ඩේ. මේකේ සාමාන්‍ය වොට් දාලා තියෙන නම් 80යි කියලා. සාමාන්‍ය යුනිට් දෙකක් තුනක් වගේ ලවුඩ් ස්පීකර් තුනක් වගේ ඔයාලට මේකෙන් ඔයාලට සම්බන්ධ කරගන්න පුළුවන්. මේකෙන් පේනවා ඇති ඇන්ටනාවට වෙනම තියෙනවා. ඔක්සිලරි ඉන් එකක් වෙනම තියෙනවා. ඒත් එකම ඔක්සිලරි අවුට් එකක් ඔයාලට වෙනම මේකෙන් ගන්න පුළුවන්. ඒත් එක මේකේ පියුස් එකක් තියෙනවා. ගොඩක් අය අහනවා මේක DC සප්ලයි කරගන්න පුළුවන්ද කියලා. මේක DC සප්ලයි බෑ. ඉතින් ඔයාලට කන්වර්ටර් එකක් වගේ උපයෝගී කරන ඕන නම් එහෙම කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බුදු බැඳුනට උනත් බැටරි අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම කරන්ට් එකට දීලා ඔයාලට ඕනම විදියට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න දැන් මෝටරයක් දාගන්න. මේක සාමාන්‍ය කඩේ ගන්න ගියොත් 25යි 500ක් වගේ මිලකට තමයි මේක යන්නේ. සාමාන්‍ය කිලෝග්‍රෑම් 400 සමා වෙන 4.5ක් වගේ මේකේ බර තියෙනවා. මේක වෙනම මැනුවල් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේක බලලා අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද මේක වැඩ කරගන්නේ කොහොමද කියලා. මේකේ එක මයික් එකයි නැවතත් කියනවා යූස් කරන්න පුළුවන් එක මයික් එකයි. ඉතින් ඔන්න ඔයාලට පොඩි වැඩවලට සුපිරිම අතට සරිලන ගානට සුපිරිම භාණ්ඩය තමයි මේ ඇම්ප්ලිෆයර් එක. එතකොට ඔයාලට පෙන්නන්නම් මම ඊළඟට තියෙනවා ෆෝන් හෝල්ඩර් ගන්න පුළුවන්. මේක ඔන්න ගොඩක් මඩුවට තියෙනවා. 175න් මේ පාර ඔයාලට මිලදී ගන්න පුළුවන්. 175යි වෙන්නේ ෆෝන් හෝල්ඩර් තනි මෙටල් එන්නේ. ඉතින් දැන් මෝටරයක් දාගන්න ඕනම තරකට ලංකාවේ ඩිලිවරි පහසුකම් ඔයාලට අපිට එවන්න පුළුවන් ඩිලිවරි. එතකොට තව දෙයක් කියන්න අමතක කරා. මෙන්න තියෙනවා සුපිරිම බෞද්ධයක් තියෙනවා. මේක ඔයාලට රුපියල් 1100න් ගන්න පුළුවන්. මෙන්න මේ බෞද්ධ එක රුපියල් 1100යි වෙන්නේ. ඔන්න දැම්ම ඕඩරයක් දාගන්න සුපිරිම බෞද්ධයක් පේනවා ඇති. ඉතින් මේක වෙනම ලයිට් එකක් ඒත් එකම මේකෙන් ඔයාලට අවශ්‍ය ගානට අඩු වැඩි කරගන්නත් මේ බෞද්ධ එකෙන් පුළුවන්. ඔන්න ඉතින් දැන් මෝටරයක් දාගන්න. ඒත් එකම මේකේ විශේෂත්වය හොඳ ඝන කම වයරයක් තමයි තියෙන්නේ. AC සප්ලයි වලට දෙන පියුස් එකක් මේකේ තියෙනවා. සාමාන්‍ය මීටර් 1.5ක් වගේ දිග මෙම බෞද්ධ එකේ වයර් එක තියෙනවා. ඉතින් උණු වෙන්නේ නැහැ. ඉතින් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ බෞද්ධ එකක්. ඔන්න දැන් මෝටරයක් දාගන්න. රයිට් එහෙනම් අපි බලමු දැන් මෙන්න තියෙනවා ලවුඩ් ස්පීකර් තියෙනවා. ඔයාලට හෝන් කට තමයි මේ තියෙන්නේ. ලවුඩ් ස්පීකර් හෝන් එක පේනවා ඇති. මේක අංගල් 21 එන්නේ සුපිරිම හෝන් එකක්. ඉතින් ඔයාලට මේක ඉතුරු ටික මයිගාව වෙනම බොක්ස් එකේ තියෙනවා. ඉතින් ඔයාලට ඔක්කොම මේකේ බෑකට් ටික ඔක්කොම මේකෙන් ඔයාලට හම්බ වෙනවා. එතකොට යුනිට් එක විතරයි ඔයාලට මේකේ වෙනම ගන්න තියෙන්නේ. එතකොට මේක තනිකර ඇලුමිනියම් තහඩු වෙන ප්ලාස්ටික් නෙවෙයි. ගොඩක් අය අහනවා ප්ලාස්ටික්ද කියලා. නෑ මේක ඇලුමිනියම් තහඩු වෙන්නේ. ගේජ් එකක් තියෙනවා හොඳ සුපිරි ඉන්දියන් එන සුපිරි බ්‍රෑන්ඩ් එක පේනවා ඇති ඔයාලට. ඉන්දියන් කියලා මේ පැත්තේ කොටලා තියෙනවා. ඉතින් ඔයාලට මගෙන් මේක ගන්න පුළුවන් 7750යි වෙන්නේ මෙම අංගල් 21 හෝන් එක 7750යි. ඔන්න දැන් මෝටරයක් දාගන්න සුපිරිම භාණ්ඩයක් තමයි. ඉතින් ඔයාලට මේ පාර විසක් එකකට පන්සලට ඕනම තැනට පූජා කරන්නත් ඒත් එක්කම ලවුන්සින් වලට ඔන්න ඉතින් පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම භාණ්ඩයක් තමයි. එතකොට අපි බලමු ඊළඟට තියෙන අංගල් 18 හෝන් එක තමයි මේ තියෙන්නේ ලවුඩ් ස්පීකර් අංගල් 18. මේක ඔයාලට 6500න් ගන්න පුළුවන්. මෙම ඉන්දියන් කියලා ගහලා තියෙන
ෆෝන් එක තමයි මේ තියෙන්නේ. මේකෙත් අර වගේම තමයි මෙන්න මේ පේනවා ඇති ඔයාලට. මෙන්න මේ වගේ බැකට් එක සහ අනිත් ඔක්කොම උපකරණ ඇනේ ඉඳන්ම ඔයාලට මේක සම්බන්ධ කරගන්න ඔක්කොම අයිටම් ටික එනවා. ඉතින් බ්‍රෑන්ඩ් නිව් ඔක්කොම තියෙන්නේ. මේක ඔයාලට මගෙන් ගන්න පුළුවන්. නැවතත් කියනවා 6500කට ගන්න පුළුවන් මෙම අඟල් 18 ලවුඩ් ස්පීකර් හෝන් එක. එතකොට මෙන්න තියෙන ගොඩක් අය ටම්ප්ලට් හෝන් ගොඩක් දුරට විකාශනය කරගන්න පුළුවන්. සෑහෙන දුර ෆ්‍රීකවන්සියක් ගන්න පුළුවන් ඔයාලට. සුපිරිම හෝන් එක තමයි මේ තියෙන්නේ. ටම්ප්ලට් හෝන් එක ගොඩක් අය දන්නවා ඇති. මේකේ අනිත් කැලි ටික වෙනම මන් තියලා මෙතන ගෙනාවේ නෑ. මොකද දිග වැඩි නිසා. ඔයාලට මේක 8800න් මේක මිලදී ගන්න පුළුවන් මේ ටම්ප්ලට් හෝන් එක. තනි ඇල්මිනියම් තාඩුවෙන් හොඳ ගේජ් එකක් තියෙනවා, නැවෙන්නේ නෑ. ඉතින් ඔයාලට ඔන්න ගොඩ ලොකු හඬක් ගන්න පුළුවන්. ඔයාලට හඬ මදි නම් මෙන්න අඟල් 24 ටම්ප්ලට් හෝන් එක තමයි මේ ඔයාලට මම පෙන්නුවේ. ඉතින් එච්චරයි දැනට තියෙන. ඉතින් දැන් මෝටරයක් දාගන්න මේ පාර විසක් එකට ඔයාලට ඔන්න මෙතුම බැරි අයිටම් ටිකක් තමයි මම ඔයාලට පෙන්නුවේ. ඉතින් දැම්ම නැවතත් කියන ඕඩරයක් දාගන්න මගේ WhatsApp නම්බරේට මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් මේ ඕනම අයිටම් එකක් ඕඩර් කරගන්න. ඒක මයික් වර්ග තියෙනවා මට දැනට මයික් දෙක එකක් වගේ තමයි මෙතනට ගෙනාවේ. ඉඩ කඩ මදි නිසා මෙන්න මේ තියෙන මයික් එක P 1100 වලට ගන්න පුළුවන් 2950යි. ඒකම P 2200 තියෙනවා. ඒකත් ඔයාලට මගේ මිලදී ගන්න පුළුවන්. P power එකකින් එන ඒත් එකම FM මයික් තියෙනවා. ඒවත් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ස්පීකර් අයිටම් ඕනම දෙයක් මගේ ලොකේෂන් එකට ඇවිල්ලා නැවතත් කියනවා මිලදී ගන්න පුළුවන්. චෙක් කළ බලලම ඔයාලට අරගෙන යන්න පුළුවන්. ඒත් එකම මේ පාර ඇවිල්ලා තියෙනවා පේනවා ඉතින් ඔයාලට එමිනස් ස්පීකර් සහ ඒත් එකම 226H එක JBL එකකින් එන ස්පීකර් ඇවිල්ලා තියෙනවා අඟල් 15. ඉතින් ඔන්න දැන් මෝටරයක් දාගන්න සුපිරිම අයිටම් එකක් තමයි. එහෙනම් අදට සමු ගන්නවා. සියලු දෙනාට අපි සුබ දවසක්. ජය වේවා.